ඔයා තැපැල් කාර්යාල හරහා නොයෙකුත් සේවාවන් ලබාගෙන ඇති. දේශීය වගේම විදේශීය වශයෙන් හිතමිතුරකට ලිපියක් පාර්සලයක් හුවමාරු කරගන්න, දේශීය වශයෙන් මුදල් හුවමාරු සේවාවන් එකීමකී නොකී බහුවිධ සේවාවන් රැසක් මේ වෙනටත් ඔයා ළඟම තියෙන තැපැල් කාර්යාල හරහා අත්විඳලා ඇති. මේ විදිහට ඔයා යවපු ලිපියක් එහෙම නැත්නම් පාර්සලයක් ඔයා යවපු ලිපිණියට යන්න පරක්කු වුණු වෙලාවක ඔයා කලබල වෙලා ඒ ගැන විමසීමක් කරන්න තැපැල් කාර්යාලයට යන්න වුණු අත්දැකීම් සමහරට ඔයාටත් ඇති. ඒ විතරක් නෙවෙයි. ඔයා තැපැල් කාර්යාලයන් වලට සේවාවන් ලබා ගන්න ගිහින් යම් අපහසුතාවයන්ට මුහුණ දුන්නු අවස්ථාත් ඇති. ඒ වගේම තැපැල් ප්‍රමාදයන් පිළිබඳ ගැටලු, තැපැල් කාර්යාලවල කවුන්ටර් හරහා ලැබෙන සේවාවල නොයෙකුත් පැමිණිලි, ලිපි බෙදා හැරීමේ ගැටලු ආදී එකීමකී නොකී ඕනෑම පැමිණිලි විමසීම් වලට පිළිතුරු ලබා දෙමින් වඩාත් ගුණාත්මක ආරක්ෂිත සේවයක් බවට තැපැල් සේවා පත් කරන්න දරන වෑයමේ ප්‍රතිඵලයක් විදිහට වඩාත් ඉක්මනින් පිළිතුරු ලබා දෙන ඒකකයක් විදිහට පාලන හා ප්‍රතිචාර ඒකක පිහිටුවා තියෙනවා. මේ විදිහට අලුතින්ම පිහිටවලා තියෙන පාලන හා ප්‍රතිචාර ඒකකයට ඔයා ගැටලුව එහෙම නැත්නම් පැමිණිල්ල විමසීම ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනය හරහාම SMS මාර්ගයෙන් ඉදිරිපත් කරලා ගැටලු වලට පිළිතුරු SMS මාර්ගයෙන්ම ඔයා ඉන්න තැන ඉඳන්ම ලබා ගන්න කොහොමද කියලා අපි දැන් බලමු. එහෙනම් යාළුවනේ වැඩි කතා බහක් නැතුව අපි යමු අපේ වීඩියෝවට. වීඩියෝට යන්න කලින් වෙනදා වගේම අදත් මතක් කරනවා මේ වීඩියෝ බලන ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වටිනා වීඩියෝ දාපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න එක. මම මගේ Chrome browser එක ඕපන් කරගන්නවා. Chrome browser එක ඕපන් කරගෙන ඒකේ search bar එකේ type කරනවා bpost.lk කියලා. මෙන්න මේ විදිහට තිරේ දිස් වෙන විදිහට bpost.lk කියලා search bar එකේ type කරගෙන search කරන්න. මේ විදිහට search කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් page එකක් ඕපන් වෙනවා. ඒ web page එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම තියෙනවා CRUEGC customer complaint කියලා. එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. එතන මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් EGCS customer complaint online කියලා. ඒ වගේම පහලින් තියෙනවා ඔබගේ පැමිණිල්ල එහෙම නැත්නම් ඉල්ලීම විමසීම මෙතන ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සේ මුලින්ම අහලා තියෙන්නේ ඔයාගේ නම, ඊට පස්සේ ජංගම දුරකථන අංකය ඔයාගේ මේ වෙලාවේ පාවිච්චි කරන ජංගම දුරකථන අංකය මෙතන නිවැරදිව ඇතුළත් කරන්න. ඒ වගේම ජාතික හැඳුනුම්පත් අංකය, ඊට පස්සේ කැටගරි එක, ඊට පස්සේ පහලින් තියෙනවා ලිපිණය, ඊට පස්සේ සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් මාතෘකාව, ඒ කියන්නේ මොන වගේ පැමිණිල්ලක්ද එහෙම නැත්නම් මොන වගේ විමසීමක්ද මෙතනින් ඉදිරිපත් කරන්න කියලා. ඊට පහලින් තියෙනවා ඔයාගේ පැමිණිල්ල එහෙම නැත්නම් ඉල්ලීම ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වොයිස් රෙකෝඩින් වලින් දාන්න පුළුවන්. වොයිස් රෙකෝඩින් වලින් දාන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් කැටගරි කියන තැන drop down එකක් තියෙන. ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ එතන තියෙන්නේ ඔප්ෂනල් විදිහට තැපැල් ප්‍රමාදයන්, නැතිව ලිපි, බෙදා හැරීමේ ගැටලු, කවුන්ටර් සේවා පැමිණිලි, COD සම්බන්ධ, ඒ වගේ EMS ලියාපදිංචි තැපැල් කියන්නේ රෙජිස්ටර් ලිපි, කාර්යමණ්ඩලයේ හැසිරීම, මහජන තොරතුරු ඉල්ලීම, මේ වගේ වෙනත් මේවට අදාළව ඉදිරිපත් කරනවා නම් ඔයාට ඉදිරියෙන් තියෙන ඩොට් එක උඩ ටික් මාක් එකක් දාලා දාන්න පුළුවන්. මේ සම්බන්ධව ඒ කියන්නේ මෙතන ඔයාගේ ඉදිරිපත් කරන ප්‍රශ්නය සම්බන්ධව දෙයක් නැත්නම් අද කියන තැන එහෙම නැත්නම් වෙනත් කියන තැන ටික් මාක් එකක් දාන්න පුළුවන්. ඒ විදිහට දාලා ඊට පස්සේ ඔයාගේ පැමිණිල්ල ටයිප් කරන්න පුළුවන්. පැමිණිල්ල ටයිප් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මම ඔයාලට මුලින්ම කිව්වා වොයිස් ටයිපින් හරහත් ඔයාලට පුළුවන් මේකේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. වොයිස් ටයිපින් වලින් කරනවා නම් ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් වොයිස් ටයිපින් කියලා තියෙනවා. ඊට පස්සේ රතු පාට කොටුවක් තියෙනවා ස්ටොප් කියලා. ඊට පස්සේ ඉංග්‍රීසි කියලා තමයි තියෙන්නේ. එතන ඩ්‍රොප් ඩවුන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් සිංහල, දෙමළ, ඒ වගේම ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මේ වොයිස් ටයිපින් එක දෙන්න පුළුවන් කියලා. ඔයා සිංහල භාෂාවෙන් දෙනවා නම් මෙතන සිංහල කියන එක ක්ලික් කරගන්න ඕනේ. එතන සිලෙක්ට් කරන විදිහට සිංහල කියන ක්ලික් කරලා ඔයා වොයිස් ටයිපින් කියන තැන ක්ලික් කරලා ඔයාගේ රෙකෝඩින් එක එහෙම නැත්නම් ඔයාගේ කටහඬින් ඔයාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරිපත් කරාම මේකේ ඔටෝම ස්වයංක්‍රීයව ටයිප් වෙනවා මේ වචන ටික. ඒ ඉතාමත් පහසුවෙන් මැසේජ් එක ටයිප් කරන්න තමයි මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඒ ටික පැමිණිල්ල ටයිප් කරලා ඉවරලා ඔයාට කරන්න තියෙන්නේ ඊට පහලින් තියෙනවා I am not a robot කියලා. ඒ I am not a robot කියන තැන ටික් මාක් එකක් දාගන්න ඕනේ. ඔයා තව දෙයක් විශේෂයෙන් මතක් කරගන්න ඕනේ. ඔයා වොයිස් ටයිපින් එක ඒ කියන්නේ ඔයා වොයිස් එකෙන් රෙකෝඩ් කරාට පස්සේ රෙකෝඩින් එක ඉවර වුණාට පස්සේ මෙතන ස්ටොප් කියන තැන ක්ලික් කරගන්නත් ඕනේ. ඒ කියන්නේ වොයිස් රෙකෝඩින් එක නතර වෙන්න. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඒ ටික කරාට පස්සේ එහෙම නැත්නම් ඔයාලට කීබෝඩ් එකනොත් අකුරු ටයිප් කරලා ෆැමිලි ටයිප් කරලා යවන්න පුළුවන් SMS දාන විදිහට. ඒ විදිහට කරාට පස්සේ අවසානයේ තියෙන I am not a robot කියලා එතන කොටුවක් තියෙන කොටුව උඩ ක්ලික් කරලා
ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්නවා හරි ලකුණක්. ඒ කියන්නේ කොළ පාටින් හරි මාර්කයක් වැටෙනවා. ඒ මාර්කය වැටුණාට පස්සේ පහලින් තියෙන submit to Sri Lanka post කියලා. එතන ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ ඉදිරිපත් කරපු ජංගම දුරකථන අංකයට මැසේජ් එකක් එනවා මේ පැමිණිල්ල සාර්ථකව ඒ අදාළ ඒකකයට යවුවා කියලා. ඒ වගේම මේ පැමිණිල්ල සම්බන්ධව එහෙම නැත්නම් විමසීම සම්බන්ධව රිප්ලයි එකත් ඔයාගේ මේ ඉදිරිපත් කරපු ජංගම දුරකථන අංකයටම ලැබෙනවා. ඒ නිසා ජංගම දුරකථන අංකය නිවැරදිව මෙතන ඇතුළත් කරන්න කියලා මම ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. මෙන්න මේ විදිහට ඉතාමත් පහසුවෙන් ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ඔයාගේ විමසීම එහෙම නැත්නම් පැමිණිල්ල ඉදිරිපත් කරලා නිවැරදි තොරතුරු එහෙම නැත්නම් නිවැරදි විස්තර ඔයාට ඉතාමත් පහසුවෙන් ඔයාගේ ජංගම දුරකථන අංකයටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ පිළිබඳව ඔයා මේ වීඩියෝට නොදැන ඉන්න ඇති සමහර විට දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක මේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් යාළුවනේ මේ වගේ වටිනා වීඩියෝ කින් නැවතවත් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.